නින්දෙදි අනාවකි කියන ඇමරිකානු ස්ලීපින් ප්‍රපේතවරයා ගැන ඔබ දන්නවද? ඔහු නමින් එඩ්ගාර් කේසි. ඔහු ඉපදෙන්නේ 1877 ඇමරිකාවේ කෙන්ටකි කියන ප්‍රාන්තයේ. ඔහු ජීවත් වෙලා ඉන්න කාලය තුල මේ ලෝකයට ඉදිරියේදී වෙන දේවල් ගැන අනාවකි කිහිපයක් පළ කරලා තියෙනවා. අපි බලමු ඒ සාර්ථක වෙලා තියෙන අනාවකි මොනවද කියලා. අංක 1 1935 දී දෙවනි ලෝක යුද්ධය ආරම්භය. ඒ දෙවනි ලෝක යුද්ධයේදී ඇඩොල්ෆ් හිට්ලර් ඔබයි මමයි දන්න ඇඩොල්ෆ් හිට්ලර් ලෝකයේ බලවතා වෙනවා කියලා ඔහු එක තැනක ප්‍රකාශ කරලා තියෙනවා. දෙක 1929 දී ඇමරිකානු ස්ටොක් මාකට් එක කඩා වැටීම පිළිබඳ ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. අංක 3 ඇට්ලාන්ටික් සාගරය තුල සැඟවුණු නගරයක් පිළිබඳව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. අංක 4 තාක්ෂණය මගින් මිනිසා විසින් මිනිසාට සංවේදනය කිරීමට ඇති හැකියාවක් ඉදිරියේදී ඇතිවිය හැකි බව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. නිසා මට කියන්න තියෙන්නේ එඩ්ගාර් කේසි එදා ප්‍රකාශ කර අනාවකි දැන් ලෝකයේ සාර්ථක වෙලා තියෙනවා. ස්තුතියි. ඉදිරියටත් හමු වෙමු.